So දැන් අප්‍රිල් පළවෙනිදා 2026 ඉඳලා තව චේන්ජස් වගේක් තිබ්බා. ඒවා එන්න තිබ්බට සමහර කට්ටිය ඒ ඇක්ට් එක බිල් එක සුප්‍රීම කෝර්ට් එකේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් කේස් එකක් දැම්මා. උදාහරණයක් හැටියට ඒකේ තිබ්බා වෙනස් කරන ඒවා. මම ඊයේ ඉන්ලන්ඩ් රෙවිනියු එකේ මේ ප්‍රශ්න ඩිස්කස් කරා. ගොඩක් ඒක විත්ඩ්‍රෝ කරනවා. විත්ඩ්‍රෝ කරන එක දැන් ඉන්ට්‍රස්ටිං නිසා මම කියලා දෙන්න. කම්පැනි එකක ලොස් එකක් තියෙනවා නම් ඒ කම්පැනි එකේ ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක ටැක්ස් එක්ස්පෙන්ස් එකක් හැටියට ගණන් කරන්න බෑ කියලා තිබ්බා මේ අලුත් රූල් එක. ඒක දාලා දැන් අපි කියමු ලොකු රීටේල් කම්පැනි එකක් තියෙනවා. ඒ රීටේල් කම්පැනි එකේ ණය ගොඩක් වැඩි. බිස්නස් එක දුවනවා. බට් ඒගොල්ලෝ රීස්ට්‍රක්චරින් ප්ලෑන් එකක් හදලා ඉන්වෙස්ටර්ස්ලා හොයාගෙන යන ගමන් මේ රූල් එක වෙනස් වුණ ගමන් ඒගොල්ලෝගේ ඇත්ත ලොස් සිටුේෂන් එක ණය වැඩි නිසා ලොස් එක ප්‍රොෆිට් වෙනවා. එතකොට ටැක්ස් ගෙවන්න ඕනේ ඇත්තට කෑෂ් නැති වෙනවා. because ඒ ප්‍රොෆිට් එකෙන් ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. එතකොට අර කම්පැනි එක අනිවාර්යෙන් වැටෙනවා. so jobs නැති වෙනවා. ඒ වගේ හේතුවල and ඒක fair profit හදන කම්පැනි වලට interest expense claim කරන්න පුළුවන් අනිත් ඒවට බෑ. so ඒ වගේ ඒවා නිසා උසාවියට ගියා ඒවා cancel කරා. එතනින් එහාට අනම්මනන්නේ individual income tax for foreign income විතරයි කතා කරන්නේ. දැන් ඉන්ලන්ඩ් රෙවිනියු එකේ ඕගොල්ලෝ කලින් ඇහුවා වගේ කාටවත් බෑ වාහන මෝටර් වෙහිකල් එකක් රෙජිස්ටර් කරන්න ටින් එකක් නැහැ. රෙවිනියු ලයිසන්ස් එකක් රිනියු කරන්න බෑ. කරන්ට් account එකක් අරින්න බෑ. බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න බෑ. ඔක්කොම බෑ. ටින් නම්බර් එකක් නැහැ. and returns උත් ෆයිල් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් රිටර්න් එකක් ෆයිල් කරන්න ඕනේ නොවැම්බර් 30 වෙනකොට. මේ අවුරුද්දේ එක්ස්ටෙන්ෂන් එකක් දුන්නා. ඩිසෙම්බර් 31 වෙනකන් මේ අවුරුද්දේ කියන්නේ දැන් මේ ඉවර වෙයි. 24-25 ෆයිලිංగ్ ඩෙඩ්ලයින් එක තිබ්බේ 30th November 2025. ඒක එක්ස්ටෙන්ඩ් වුණා 31st December 2025 වෙනකන් ඩිට්වා සයික්ලෝන් එක නිසා. but මේ දැන් මාර්තු 31 ඉවර වෙච්ච ෆයිනෑන්ෂල් ඉයර් එකට රිටර්න් එක ෆයිල් කරන්න තියෙනවා අපිට 2026 නොවැම්බර් 30ට කලින්. ටැක්ස් ඩෙඩ්ලයින් 7ක් තියෙනවා. ඒ 7ම මම එක්ස්ප්ලেইন කරන්න තව පොඩ්ඩකින්. ඒක මහ සුළු දෙයක්. හරියට හිතාගත්තොත් මම බය වෙන්න එපා කියන්නේ.